හරි? හරි. 2012 ගාන අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක් මිලදී ගැනීමට රුපියල් 350ක් අවශ්‍ය වුණාලු. හරි. අයිස්ක්‍රීම් එක මිල යෝගට් එක මිලට රුපියල් 5ක් වෙනවා. මේ කතා දෙකක් කියවුවනේ. මුලින්ම කෝ අයිස්ක්‍රීම් 5ක් සහ යෝගට් 8ක මිලදී ගැනීමට රුපියල් 450ක් ඕනේ වුණාලු. අයිස්ක්‍රීම් එක මිල යෝගට් එක මිලට රුපියල් 5ක් වැඩි වුණාලු. හරිද? අයිස්ක්‍රීම් එකක් x කියලා ගන්නලු යෝගට් එකක් y කියලා ගන්නලු. හරි? අයිස්ක්‍රීම් එක ගන්න x යෝගට් එක ගන්න y. හරි. අයිස්ක්‍රීම් 5ක් මිලදී ගන්න යන ගාන කොච්චරද එතකොට? 5x. අයිස්ක්‍රීම් 5ක් මිලදී ගන්න 5x. යෝගට් එකක් මිලදී යෝගට් ඔක්කොටම යන්නේ කීයද? 8යි y. යෝගට් 8යි යෝගට් එක මිල y. 8යි y. සමාන වෙනවා 350ට. පළවෙනි සමීකරණය හරි. දෙවෙනි සමීකරණය හරිය මොකද්ද? අයිස්ක්‍රීම් එක මිල යෝගට් එක මිලට රුපියල් 5ක් වැඩිලු. අයිස්ක්‍රීම් එක මිල කියන්නේ x නේ. x කියන එක නා යෝගට් එක මිලට වඩා 5ක් වැඩි. යෝගට් එක මිල y ට වඩා 5ක් වැඩි. රෝමි ලක්ෂණ 2. දැන් මේකේ x ට එකපාරක් තියනවා නේද? y සමානයි 5 කියලා. අන්න එයා ආදේශ කරගන්න පළවෙනි සමීකරණය. එකට 5x දාන 8y සමානයි 350යි. 5යි x වෙනුවට දානවා y දාන 5 කියන එක නා. 8y සමානයි 350. 5යි y ධන 25 ධන 8y සමානයි 350. 5යි y 8යි එකතු කරා 13යි y මේ 25 යා පැත්තට යවුවා 350යි 25 කඩු කරනවා. 13යි y සමානයි 325යි දෙපැත්තෙන් බෙදෙනවා 13. 13ට 13 කැපෙනවා. y සමානයි කීයද? 32ට 13 ඒවා කීයද? 13 වරක් දෙක 26යි. දෙකයි තියෙන්නේ නේද? හරිද? ඉතුරු 6යි. 65ට 13 ඒවා 5යි. y 25යි කියලා එනවා. y කියන්නේ යෝගට් එක ගන්න. යෝගට් එක කිල්ද? 25. තේරෙනවද? ඊට පස්සේ y 25 කියන එක නේද එක්ස්ට්‍රා ගයක් දීලා තියෙනවනේ. මේකට එකපාරම අපි ආදේශ කරොත් y 25 කියන එක නා අපිට අයිස්ක්‍රීම් එක ගන්න 30යි. 25 දාන 5. දෙකෙන් ඈ දෙවෙනි සමීකරණය. x සමානයි 30යි කියලා. හරි? මේ වගේ ගන්න ලියන්න පැත්තකින්. අයිස්ක්‍රීම් එක මිල රුපියල් 30යි යෝගට් එක මිල රුපියල් 25යි ලියන්න ඕනේ. ඊට පස්සේ කියනවා කිසියම් මුදල් ප්‍රමාණයකට මිලදී ගත හැකි යෝගට් ගාන එම මුදල් ප්‍රමාණයට මිලදී ගත හැකි අයිස්ක්‍රීම් ගානට වඩා එකක් වැඩිලු. හරිද? එක ගානක් තියනවලු. හරිද? එක ගානක් තියනවලු. කිසියම් මුදල් ප්‍රමාණයකට මිලදී ගත හැකි යෝගට් ගාන එම මුදල් ප්‍රමාණයටම මිලදී ගත හැකි අයිස්ක්‍රීම් ගානට වඩා එකක් වැඩිලු. හරිද? මේකෙත් අපි ආයෙ ගන්නවා මොකක් හරි මෙහෙම දානවා අපි. හරිද? මම දන්නවා යෝගට් ගාන මේ තුන්වෙනි එක හදරේදී ඈ යෝගට් ගාන මම ගන්නවා A කියලා. අයිස්ක්‍රීම් ගාන මම ගන්නවා එතකොට අයිස්ක්‍රීම් ගන්නකොට A රින් එකක් නේ. හරි? හරි. මුදල් ප්‍රමාණය නේ අහන්නේ අපි. ඒක මුදල් ප්‍රමාණය අහන්නේ. හරි? එතකොට කරන්නේ අපි 25. A වැඩි කරනවා. A කියන්නේ යෝගට් ගානනේ. යෝගට් එකක් 30යි කියලා ආව අපිට නේ. යෝගට් එක ගාන 30යි. යෝගට් එකක් 25යි. යෝගට් එක 25යි. ඒක සමානයි 30 A රින් 1. 25යි A සමානයි 30යි A රින් 30. හරිද? මෙතනින් එනවා 30 සමානයි 5යි A සමානයි 6යි. හරිද? A සමානයි 6යි කියලා එනවා. මුදල් ගානේ අපෙන් අහන්නේ නේ. යෝගට් ගානත් අයිස්ක්‍රීම් ගානත් නෙමෙයි. මුදල් ගාන අහන්නේ නැ A වැඩි කරනවා 25යි. 6 වරක් 25 150යි කියලා එනවා. රුපියල් 150. තේරෙනවද? මේ වගේ හදන්න ඕනේ. ඒක අර අපි ඔළුවේ තියාගෙන හරියන්නේ නැහැ නේ උත්තරේ. ඒක අපි පෙන්නන්න බෑ මොකක් හරි විදියකට. ඒකට ඔගේ දාන්න.